ඉතින් ආයිබෝන් කියලා ඉස්සෙල්ලාම ඔයාලා ආමන්ත්‍රණය කරන්නම්. ඔයාලා දැනටමත් දැකලා ඇති සේෆ්ටි බෙල්ට් එකකට රෝප් එකක් කඹයක් දාලා ඉවර වෙලා පිට බිත්ති වලින් එල්ලිලා තින්ත ගන්න කොල්ලෙක්ගේ වීඩියෝ එකක් ෂෙයා වෙලා තිනවා. ඉතින් ඒ තමයි මම දැනට අවුරුදු 10ක් පමණ මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සිදු කරගෙන ගිහින් තියෙනවා. තවමත් රෝප් ඇක්සස් පැත්තෙන් තමයි මම යන්නේ. එතකොට මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි රෝප් ඇක්සස් ටෙක්නීෂියන්ලා 3-4 දෙනෙක් දාගෙන වැඩ කරන්න. ඒ කියන්නේ ලොකු ඇපාර්ට්මන්ට් වල උස බිල්ඩින් වල වැඩ අරගෙන ඊටාම විශ්වාසයෙන් යුතුව ඒවා කරලා දීලා ලංකාවේ නම ගිය ඒ කියන්නේ මම ඒක නමක් දාලා තිබ්බා BPF Rope Access කියලා මගේ page එකක් හදලා තියෙනවා FB එකේ. BPF Rope Access කියන එක brand එකක් විදිහට ලංකාවේ කොයි කවදා හරි හඳුන්වලා දෙනවා කියන තැන තමයි මම හිටියේ. ඉතින් කොහොම හරි මගේ ඔය අතුල මාමා කියන කෙනාට මාව දැකලා TikTok එකක් කරලා දාලා තිබුණා. ඊට පස්සේ ඒක share වෙලා තිබුණා. ඒකට ගොඩාක් කමෙන්ට්ස් වැටලා තිබුණා. බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි හැම ආගමකින්ම මට ආශිර්වාද කළා තිබුණා. ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක මට දැන් මගේ ගමන යෑමට ගමන් මාවතක් හැදිලා තියෙනවා. ඉතින් මම කියන්න කැමතියි ඔයාලා දීපු ඒ ආශිර්වාදයට ඔයාලට ඇත්තටම ගොඩාක් ස්තුතියි. නැවතත් ස්තුතියි. මම මේ ගමන යාමට ඔයාලගේ ඇත්තටම ඔයාලගේ ආශිර්වාදය තව තවත් ඕනේ. මේ වීඩියෝ වුණත් ෂෙයා කරොත් එහෙම ඔයාලා මට දෙන ලොකු හයියක් ඒක. ඉතින් මම කියන්න කැමතියි. ඔයාලගේ වෙලාව වැඩි ගන්න නැතුව මම කියන්නම් කෙටියෙන් BPF Rope Access කියන page එකේ මම කරන එදිනෙදා කරන මගේ ව්‍යාපෘති ඒ කියන්නේ මම ගන්න කන්ට්‍රැක්ෂන් වල BPF Rope Access කියන ඒ page එකේ දවස ගානේ සියලුම දේ අප්ඩේට් කරන්න මම දැන් සූදානම් වෙලා ඉන්නවා. දැනටමත් කරනවා. ඉතින් විශ්වාස කරන්න මේ වගේ කොල්ලෙක්ට මේ වගේ ලොකු වැඩක් කරන්න බෑ කියන තැන ඉන්නවා. මට වගකීමක් අරගෙන ඇත්තටම ඒ වගේ ලොකු බිල්ඩින් එකක වුණත් තියෙන රෝප් ඇක්සස් වල වැඩි. ඔයාලා මොකද්ද මට වෙන්න ඕනි, මගේ ආයතනයෙන් වෙන්න ඕනි මොකද්ද කියලා කිව්වොත් මට ඒ දේ කරලා ඊටම විශ්වාසයෙන් කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලගේ බිල්ඩින් වල තියෙන